අල්ලාහ් ශුද්ධ නොවේද? සර්ව බලධාරී යැයි කියන අල්ලාහ් ලෙස හඳුන්වන ආයතනය ඇත්ත වශයෙන්ම අතිශුද්ධස්ථානය නොවන බවට සාක්ෂි මෙන්. ජීවිල් යනු ශුද්ධාත්මයාණන් බව සඳහන් වන කුරානයේ මෙම සාක්ෂිය පැහැදිලිව දක්වා ඇත. අල්ලාහ් මයන්කරු දෙවියන් නොවන බව කුරානයේ රහසින් පිළිගනි. අපි මේ පියවරින් පියවර විමසා බලමු. ශුද්ධාත්මයාණන් යනු අතිශුද්ධස්ථානයට අයත් ශුද්ධාත්මයාණන් එනම් මයන්කරු දෙවියන් වහන්සේ. මේ අනුව ශුද්ධාත්මයාණන් වහන්සේ මයන්කරු දෙවියන් වහන්සේගේ කොටසකි. කෙසේ වෙතත් ජීවිල් යනු දේවදූතයෙකි. ඔහු පැහැදිලිවම නිර්මාණයෙකි. ජීවිල් ශුද්ධාත්මයාණන් බව කුරානයේ සඳහන් වන්නේ නම් එයින් අදහස් වන්නේ ජීවිල් දෙවියන් වහන්සේ මයන්කරු බව. මෙමිලක් මයන්කරු දෙවියන් වන්නේ කෙසේද? එසේනම් ජීවිල් මුස්ලිම්වරුන් අදහන අල්ලාහ්ට වඩා ශුද්ධය. මෙම පැහැදිලි කිරීමෙන් අල්ලාහ් ලෙස මුස්ලිම්වරුන් විසින් වන්දනාමාන කරනු ලබන ආයතනය ශුද්ධ නොවන බව පැහැදිලිය. එනම් එය මයන්කරු දෙවියන් නොවන බව. එසේනම් අශුද්ධ වස්තුවක් මයන්කරු සහ සර්ව බලධාරී යැයි පැවසිය හැක්කේ කෙසේද? මුස්ලිම්වරුන් විසින් වන්දනාමාන කරනු ලබන වස්තුව මයන්කාර දෙවියන් නොවන බවට තවත් සාක්ෂියක් සූරා අන්නාම් 91 සොයාගත හැකිය. නියත වශයෙන්ම මට මුහම්මද් මෙම නගරයේ මක්කම දෙවියන්ට නමස්කාර කරන ලෙස අනකර ඇත. තවද අල්ලාහ්ට යටත් වන්නන් අතර සිටින ලෙස මට අනකර ඇත. මෙම වාක්‍යයෙන් මුහම්මද් තුමා නමස්කාර කළ තැනැත්තා මෙම නගරයේ මක්කම දෙවියන් බව ඉතා පැහැදිලිය. ඔහු මුහම්මද්ගේ අනුවාදයට අනුව නිර්මාතෘවරයා හැර වෙන කිසිවකු නොවේ. එය නිසැකවම මයන්කරු වන සැබෑ දෙවියන් නොවේ. තවද එය මක්කම දෙවියන් වීමට සීමා වී ඇති නිසා එහි භෞමික බලය නිසැකවම මක්කමට සීමා වේ. මෙම පදයෙන් මුහම්මද් තුමාට අනදෙන ආයතනය මක්කම දෙවියන්ට වඩා උසස් තනතුරක් දරන බව පැහැදිලි වේ. මුහම්මද් මක්කම දෙවියන් මයන්කරු ලෙස සැලකූ අතර එම පදයේ කොටසක දැකිය හැකිය. සහ සියල්ල අයිති කාටද? තවද ඊට ඉහළින් ඉහළ බලයක් ඇති නිසා මක්කම දෙවියන්ගේ පිහිටීම පෘථිවි පෘෂ්ඨයට සීමා වූ දේශීය දෙවියෙකු පමණක් යැයි පැවසිය හැකිය. ඇත්ත වශයෙන්ම මුස්ලිම්වරුන් අද දක්වාම විශ්වාස කරන්නේ ඕන් නමස්කාර කරන්නේ මයන්කරු සැබෑ දෙවියන් බවයි. මුස්ලිම්වරුන් තවමත් මයන්කරු වන සැබෑ දෙවියන්ට නමස්කාර කරන බව විශ්වාස කරන්නේ නම් ඕන් වක්‍ර. ත්‍රිත්වය පිළිබඳ සංකල්පය පිළිගනී සර්ව බලධාරී මයන්කරුට තමා ලෙසත් ශුද්ධාත්මයාණන් ලෙසත් ශුද්ධාත්මයාණන්ගෙන් උපත ලැබූ මිනිසෙකුගේ ස්වරූපය ලෙසත් ප්‍රකාශ කළ හැකි බැවින් එනම් යේසුස් ක්‍රිස්තුස්
ත්‍රිත්වය පිළිබඳ සංකල්පය පිළිගැනීමෙන් යේසුස් වහන්සේ මයංකාර දෙවියන්ගේ ප්‍රකාශනයක් බව ඔවුන් හඳුනා ගනී. මෙය මුස්ලිම්වරුන් සැමවිටම මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. මුහම්මද් විසින් නමස්කාර කරන ලද මක්කම අල්ලාහ් දෙවියන් මුස්ලිම්වරුන් විසින් නමස්කාර කරනු ලබන තැනැත්තා බව. ශහාද හරහ තම මක්කම දෙවියන්ට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමි. මෙන්කරු වන සදා දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරමින් මක්කම දෙවියන් වන තම අල්ලාහ්ට පමණක් නමස්කාර කරමින් ඔවුන් තම මක්කම දෙවියන්ට යටත් කර ඇති බව මුස්ලිම්වරු මේ වනතෙක් තේරුම්ගෙන නැත. රාමස්වාන් උපවාසය පවා සිදු කරනු ලබන්නේ අල්ලාහ්ට ඇති ආදරය නිසාය. එසේනම් මුස්ලිම්වරුන් තවමත් ඔවුන්ගේ අල්ලාහ්ට යටත් වන්නේ. මුස්ලිම්වරුන්ට අනාගත වක්රුවරයෙකු මුහම්මද් පොතක් කුරානය ලබා දී ඇත. මෙන්කරු වන සදා දෙවියන් කෙරෙහි ඔවුන්ගේ අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීමට මක්කම දෙවියන්ට ඔවුන්ගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇත. මරණින් මතු ජීවිතයේදී මක්කම දෙවියන් තමන් කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ලේ අවංකකම ගැන ඔවුන්ට වග කිව යුතුයයි ඔවුන් සිතුවේ නැද්ද? සමහර මුස්ලිම්වරුන් තම හදවත් තුළ මයංකරු වන සදා දෙවියන්ව රහසිගතව විශ්වාස කළ හැකි බැවින් සමහර විට මක්කම දෙවියන් ඔවුන්ගේ පක්ෂපාතීත්වය ප්‍රශ්න කිරීමට රාත්‍රියේදී පැමිණි. මුහම්මද් තුමාගේ අනුවාදයට අනුව නිර්මාතෘ වන මක්කමේ විශේෂයෙන් කාබාහි වෙසෙන මක්කම දෙවියන්ට පමණක් නමස්කාර කිරීමට පමණක් ඔහුට අණ කළ බව විවෘතව ප්‍රකාශ කළ ඔවුන්ගේ අනාගත වක්රුවරයන්ගෙන් ඔවුන් විය යුතු නොවේද? ඇදහිල්ල යනු කිසිවෙකුට තරග කළ නොහැකි මානව අයිතිවාසිකමක් වන අතර විශ්වාස කරන ආයතනය පෘථිවි පෘෂ්ඨයේ පමණක් වාසය කරයි. මුස්ලිම්වරුන්ගේ දෙවියන් කාබාවෙහි වැඩ සිටින්නේ නම් කන්‍යාවන් 72 දෙනෙකුගෙන් කිරුණු පාරාදීසයක් එහිද පවතින්නේද? දන්නේ මුස්ලිම් අය විතරයි. පෘථිවි පෘෂ්ඨයේ වැඩ සිටින මක්කම දෙවියන්ට මරණින් මතු ජීවිතයේදී තම අනුගාමිකයින්ගේ ආත්මයන් ආරක්ෂා කර බේරාගත හැකිද? අප දන්නා පරිදි මරණින් මතු ජීවිතයේදී මනුෂ්‍ය ආත්මයන් ගලවා ගත හැකි එකම තැනැත්තා මයංකරු වන සදා දෙවියන් වන බැවින් අප සියල්ලන්ම ඔහුගේ මැවීම් වන අතර නිසකවම ඔහු වෙත නැවත පැමිණෙනු ඇත. මුස්ලිම්වරුන් මතක තබා ගත යුතු එක් වැදගත් කරුණක් නම් මුහම්මද් තුමා නමස්කාර කළ මක්කම අල්ලාහ් දෙවියන් නිසකවම එක් අයෙකු වන අතර මුස්ලිම්වරුන් ඔවුන්ගේ මක්කම දෙවියන් අල්ලාහ් වෙත තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇත්තේ මයංකරු වන සදා දෙවියන් ප්‍රතික්ෂේප කිරීමෙන් සහ කාබා මුහම්මද්ගේ අනුවාදයට අනුව මයංකරු අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාස කිරීමෙන්. මේ අනුව මුස්ලිම්වරුන් තවදුරටත් ඔවුන්ගේ අල්ලාහ්ට යටත් නොවනු ඇතේ
අපේක්ෂා කෙරේ.